අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහිල කැඳ එකක් හදන්නේ කොහොමද කියලා. ඒ වගේම කොහිල ආහාරයට ගැනීමෙන් අපට තියෙන වාසි මොනවද කියලා. ශරීරයේ සීනි මට්ටම අඩු කරගන්නත්, තරබාරුව අඩු කරගන්නත්, මලබද්ධය සඳහාත් විවිධ විසනාශකයක් ලෙසත් අර්ශස් රෝගීන්ටත් වඩාත් ගුණදායක වේ මේ කොහිල ආහාරයට ගැනීමෙන්. මම මුලින්ම කොහිලාල ටික සුද්ධ කරගෙන ඊට පස්සේ හීනියට කපා ගන්නවා. කොහිල ටික කපලා ඉවර වෙලා හාල් ටිකකුත් සෝදලා මම ඒකට වතුර ටිකකුත් එකතු කර ලිපෙන් තියා ගන්නවා. දැන් මම කපාගත්ත කොහිලාල ටිකත් ගාගත්ත පොල් ටිකත් වතුර ටිකකුත් එක්ක බෙන්ඩර් කප් එකට එකතු කර ගන්නවා. දැන් මම බෙන්ඩර් කරගත්ත කොහිලාල ටික පෙරා ගන්නවා. මේ කොහිලාල ටික පෙරාගත්තම තියෙන පාට බලන්න ලස්සන රෝස පාටක් තියෙන්නේ. දැන් මම කලින් තියාගත්ත හාල් ටික හොඳින් තැම්බිලා තියෙන්නේ. මම දැන් මේ බත් කැඳයකට මේ කැඳ ටික එකතු කරගන්නයි යන්නේ. දැන් දිගටම කලවම් කරන්න ඕන. මොකද නැත්තම් කැටි ගහනවනේ. අවසානට ලුණු පොඩ්ඩකුත් එකතු කරගෙන ලිපෙන් බාගමු. දැන් මම කොහිල කැඳයක හදලා නම් ඉවරයි. මට හිතුණා ඒකම කොහිල කොලත් බෙදලා ගන්න. කොහිල කොල බෙද ගන්න මම පිටි මිශ්‍රණයක් සාදා ගන්නවා. ඒකට මට අවශ්‍ය වන්නේ පාන් පිටි, ලුණු, කහ, වතුර. මම දැන් මේ එකතු කරගත්ත මිශ්‍රණය හොඳින් කලවම් කර ගන්නවා. සාදාගත්ත පිටි මිශ්‍රණයට කොහිල කොලේ දාලා මම හොඳින් තවර ගන්නවා. දැන් මම ගැඹුරු තෙලේ බෙද ගන්නවා. බබාලුමත් කන්න කැමතියි. අපේ බබා නම් ගොඩක් ආසාවෙන් කනවා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.